අපි දැන් පිහිල්ලට නාන්න යන්නේ. පිහිල්ලට අපි නාන්න යන්නේ පල්ලෙහා පිහිල්ල තියෙන්නේ නේද සර්? යම් නාලේ. මේ තමයි පිහිල්ලට යන ගමන් මාර්ගේ. ගමේ හැනෝම ගොඩක් කට්ටිය නාන්න ඉන්නේ මේ පිහිල්ලට. අපිත් මේ පළවෙනි දවසේ යන්නේ නාන්න. ඉතින් මේ බලමු ගිහිල්ලා. අර ඈතින් තියෙන්නේ අපි බලමු මොකද්ද සර්? ඒ ඈතින් පේන්නේ ලකේගලු. ලස්සන සුන්දර පේනවා ගම්මානෙට. මේ තමයි ගමේ පිහිල්ල. ලස්සන පිහිල්ලක් බලන්න. ගමේ මිනිස්සු නාන්නේ මේ පිහිල්ලේ. ඒක වතුර හොඳට වතුර ගමන් කරනවා. අපි දැන් මේ නාගෙන ඉස්කෝලේ පාසලට යන්නේ. හැබැයි ඇඟට අපි දැනුණා නේද නානකොට? නෑවා කියලා දැනුනේ අද තමයි. ඒ කියන්නේ පිහිල්ලෙන් නාලම් බලන්න ඕනේ. ඔව්. හොඳට නෑ වුණා. පිරිසිදුත් වුණා. හරි ආයෙත් එන්නත් ආසාවක් දැනුණා නේද? ඔව්.